හායි යාළුවනේ කොහොමද එහෙනම් ඔන්න මගේ දෙවෙනි වීඩියෝ එක. තාම මගේ channel එකේ subscribersලා ඉන්නේ 3 දෙනායි. ඒ 3 දෙනාට හද පිරි උත්තමාචාරය. අද අපි බලමු එහෙනම් කොහොමද මම කිව්වා වගේම AI bot කෙනෙක් use කරලා ඔයාගේ audience එකට කතා කරන්න audience එකට ඕන වීඩියෝ එකක් කොහොමද generate කරගන්නේ කියලා. මේක සම්පූර්ණයෙන්ම 100% free. Oh my god! ඔයාට මේ වීඩියෝ එක විතරක් නෙමේ මේ වීඩියෝ එකට අදාළ ඩිස්ක්‍රිප්ෂන් එක hashtag එක මේකට අදාළ ටයිටල් එක හැමදේම මෙයා අපිට ෆ්‍රී ජෙනරේට් කරලා දෙනවා. පොඩි වෙලාවයි විනාඩි කාලයි වීඩියෝ එක සුපිරියට එඩිට් කරගන්නයි මම ඔයාට කියලා දෙන්න අතේ තියෙන ෆෝන් එක පාවිච්චි කරලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වැඩි කතා ඕනේ නැහැ. වීඩියෝ එකට යමු. මාව දැන්වත් subscribe කරන්න. ඔන්න එහෙනම් ඉක්මනින් අපි කිව්වා වගේම යමු අපි වැඩේ කරන්න කොහොමද කියලා බලන්න. අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ Google Chrome එකට. ඔයාගේ browser එකට තමයි ඔයා ඉස්සෙල්ලාම යන්න ඕනේ. ගිහිල්ලා search කරන්න video AI කියලා. අපිට මෙතනින් ඔයාලට බලන්න පුළුවන් එහෙම search කරාම ඉස්සෙල්ලාම එනවා result එකක් පළවෙනි යාටම. අනේ result එකට click කරන්න. ඒ result එක click කරන්න. දැන් මෙතන පේනවා generate AI videos with just text. ඒ කියන්නේ ඔයා දෙන වචනයකින් ඔයාලට පුළුවන් මේකේ වීඩියෝ එකක් කරගන්න. මං කිව්වා වගේ මේකේ ලොකු watermark එකක් වදින්නේ නැහැ. මං ඒකත් කියලා දෙන්නම් කොහොමද මේකේ වැඩේ කරගන්න edit කරගන්න කියලා. ෆෝන් එකෙන්ම අපි බලමු ඉස්සෙල්ලාම මේකේ වීඩියෝ එකක් generate කරලා. අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ generate video now කියලා. මෙතනට ගියාට පස්සේ ඔයාලට සමහරක් විට වැටෙයි මේකේ account එකක් create කරගන්න. ඔයාලට mail එකක් දීලා password එක දීලා කෙලිම log වෙන්න විතරයි තියෙන්නේ. මේක verify කරන්න ඕනේ නැහැ password. ඔයාගේ birthday එක අහනවා. එතකොට ඔයාගේ පොඩි ප්‍රශ්න දෙකක් තුනක් විතර අහනවා. ඒවට උත්තර දීගෙන යන්න තියෙනවා. අපි බලමු දැන් මේක මම log වෙලා ඉන්නේ හින්දා දැන් අපි මම මෙතනින් generate video now කියන එක click කරනවා. ඔන්න දැන් බලන්න පුළුවන් මේක තමයි interface එක. ඔයාට මෙතන prompt එකක් කියලා ලොකුවට ඔලුවට ගන්න ඕනේ නැහැ. ඔයා මෙතන මේකට දාන prompt එක ඔයා ගිහලා DeepSeek කරේ ChatGPT එකට අර කියාගෙන මෙතන ඇවිල්ලා type කරන එක ලොකු වටයක්. ඒක සාමාන්‍යයෙන් ඔයාට පොඩි කාලයක් ඇතුළත මම මේක වැඩේ කරන්න පුළුවන් කියලා ඔයාට කිව්වේ. අන්න ඒ විදිහට සාමාන්‍යයෙන් ඔයාට පොඩි knowledge එකක් තියෙනවා නම් ඉංග්‍රීසි ගැන සාමාන්‍ය පොඩි knowledge එකක් තියෙනවා නම් මෙයාට වචනයක් කියන්න පුළුවන් තරමේ ඔයාට පොඩි දැනුමක් තියෙනවා නම් ඒ උන්ටම ඇති. හැම දෙයකටම ChatGPT එකටයි DeepSeek එකටයි වද දෙන්න යන්න ඕනේ නෑ. අපි බලමු මෙතනින් කොහොමද දැන් මං ඔයාලට කියනවා එක දෙයක්. ඔයා දැනගන්න ඕනේ ඔයා කරන කැටගරි එක ඔයා කරන නීෂ් එක ඔයා තමයි හොයන්න ඕනේ. ඒක මටවත් වෙන කාටවත් බෑ ඔයාට බල කරන්න ඒ නීෂ් එක මේකයි කියලා. ඔයා ඉස්සල්ලාම කරන්න ඕනේ නීෂ් එකක් හොයාගන්න. දැන් මම උදාහරණයක් විදිහට මට ඕනේ ලෝකේ ලස්සනම නගර 3ක්. ඒ කියන්නේ හොඳම නගර 3ක් මට මේකේ වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරලා ඕනේ. අන්න ඒ විදිහට අපි දැන් මෙතන ටයිප් කරගන්නවා give me a top 3 beautiful city in the world. city in the world. අපි දැන් මෙතන ඊතලෙ ක්ලික් කරලා දෙනවා මෙයාට යන්නේ. පාට දැන් පේනවා යා ජෙනරේට් කරගන්නවා ඇනලයිස් කරගන්නවා. ඒක හරි. යා කැටගරි එක දෙනවා අපිට ටයිටල් එක දෙනවා. එතකොට පේනවා මෙතන top 3 most beautiful cities in the කියලා පෙන්නනවා. සමහරකට in the world වෙන්න ඇති. ප්‍රිපෙයාර් කරගන්නවා යා ඉතුරු වැඩ ටික. චුට්ටක් වෙලා යනවා මේකට. අපි බලමු. මේ හැමදේම ෆ්‍රී දෙන හින්දා වට ඉවසලා වැඩේ කරගන්න වෙනවා. වාට මේක කරගන්න ඕන උපරිම පැය කාලක් පැය භාගයක් ඇති. අපි බලමු. එතන වැදගත්ම දේ තමයි ඔයාට මෙතන මේගොල්ලෝ දෙන්නේ ෆ්‍රී GB 10ක් වගේ තමයි. හරිද? හොඳට මතක තියාගන්න. GB 10යි ෆ්‍රී දෙන්නේ. ඒ ෆ්‍රී දෙන එකෙන් උපරිමටම ගිහිල්ලා පුළුවන් දෙයක් මේකේ ඔයාලා
කරගන්න මේකින් ඔගොල්ලෝ සාර්ථක වෙන්න. දැන් මට ඕනේ මේක ෂෝට් වීඩියෝ එකක් විදියට. ඒ හින්දා මම මෙතන ඩියුරේෂන් එක 1 minute දාලා මොකද මම ෂෝට් කරොත් මට මේකේ අඩුම වීඩියෝ 10ක්වත් හදාගන්න පුළුවන්. 9ක් 8ක්වත් උපරිම මට මේකේ හදාගන්න පුළුවන්. මේකේ ඔයා ගන්න ඔයා මේකෙන් ගන්න ක්වොලිටි එක අනුව තේරුණාද? ඒ හින්දා මට මේක විනාඩි 5ට ගන්නවා නම් එතන විනාඩි 4 දීලා මට මේකේ වීඩියෝ දෙකක් වගේ තමයි උපරිම ගන්න පුළුවන් වෙන්නේ. මෙතන 10 minute දුනත් එක වීඩියෝ එකයි. මෙතන 1 minute දීලා මම ෂෝට් කරන හින්දා මට දැන් ෂෝට් වීඩියෝ එකක් ඕනේ. ඒ හින්දා මම මෙතන 1 minute තෝරගෙන මෙතන ඔඩියන්ස් එක අපි දැන් මේක ට්‍රැවල් සම්බන්ධයෙන් කරන්නේ. ඒ හින්දා මෙතන තියෙන පළවෙනි ඔප්ෂන් එකට තමයි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ප්ලැට්ෆෝම් එක යටින් වගේ අහනවා. දැන් ඔයා මෙතන YouTube එකට දාන්න ඕනේ YouTube short එකක්ද නැත්නම් Instagram reel එකක්ද? ඔයා දන්නවා මේ ratios වෙනස්. YouTube කිව්වම ඔයාට එන ratio එක වෙනයි. YouTube short කිව්වම ඔයාට එන ratio එක වෙනයි. Instagram reels කිව්වම ඔයාට එන ratio එක වෙනයි. දැන් මට මෙතන YouTube short ඕනින්ද YouTube short select කරලා මෙතන පල්ලෙන් අහනවා high quality stock footage will be used to create this video. ඒ කියන්නේ ඔයාට මෙතන දෙන වීඩියෝ එකගොල්ලෝ stock images වලින් තමයි ඒගොල්ලෝ download කරලා ඒක දැන් download කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ storage වල තියෙන footage තමයි ඔයාගේ මේකට input කරලා ඒගොල්ලෝ මේක හදලා දෙන්නේ. ඒගොල්ලෝ කියලා කියන්නේ මේ AI ලා හදලා දෙන්නේ මේක බොට් සිස්ටම් එක හදලා දෙන්නේ මේ විදිහට තමයි. අපි දැන් කරන්න ඕනේ මෙතන continue කියන එක ඔබන්. මතක තියාගන්න duration එක වැදගත්. ඊළඟට audience එක වැදගත්. platform එක අනිවාර්යෙන් වැදගත්. මේක default තියෙන විදිහටම දීලා මෙතන continue කරන්න එපා අපරාධි වගේ GB 10. ඒ හින්දා මේක වැදගත් විදිහට කල්පනාවෙන් මේ වැඩේ කරගන්න අනිවාර්යෙන් මේක සෑහෙන කල්පනාවෙන් කරගන්න අපතේ යවන්න එපා. මේක account එකක් GB 10 වුණාම තමයි account එක log වෙන්න ලේසි වුණාට එතන එන errors පිළිබඳව මම ඉස්සරහ වීඩියෝ එකේදී කියලා දෙන්නම්. අපි දැන් මෙතන continue කියලා ඔබ. දැන් ඔයාලට මෙතන පොඩි වෙලාවක් ඉන්න එනවා. මෙතන තමයි අපේ input සේරම එකට දාලා edit එක වෙන්නේ. ඒකත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 5ක් ඇතුළත වගේ මේකේ අපිට ජෙනරේට් කරලා දෙනවා මේගොල්ලෝ මියුසික් එක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එතකොට කැප්චර්ස් එතකොට වොයිස් එතකොට මේක දාන්න දෙන ෆුටේජස් මේ හැමදේම මේගොල්ලෝ ලස්සනටම එඩිට් කරලා අපිට දෙනවා. ඒ දුන්නට පස්සේ ඩවුන්ලෝඩ් කරගෙන අපිට තියෙන්නේ එඩිට් එක ගහගන්න විතරයි. මම මේක පෙන්නනවා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද ඩවුන්ලෝඩ් වෙන ප්‍රොසෙස් එක කොහොමද ඒ හින්දා මේක බලන්න. මෙතන ඔයාට පේනවා ඔයා දැක්ක ප්‍රොසෙස් එක උන විදිය. මම මෙතන ප්‍රිවිව් එකක් ඒගොල්ලෝ පෙන්වන්න හදනවා. අපිට ඒක ඕනේ නැහැ. අපි යමු මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කියාම ඔයාට පේනවා මෙතන ඩවුන්ලෝඩ් සෙටින්ග්ස් වගේ. ඔයාට මෙහෙම ඩිෆෝල්ට් ඩවුන්ලෝඩ් කරගන්න බෑ. මේ පැකේජ් එක අප්ග්‍රේඩ් කරගන්න ඕනේ. ඒ හින්දා අපි බලමු මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න. ඉස්සෙල්ලාම ඔයාට පේන type of watermarks. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ watermark එක නැතුව හෝ ඇතුව අපිට දැන් මේක ඇතුව තමයි ගන්න වෙන්නේ නැතුව ගන්න වෙන්නේ නෑ ෆ්‍රී නෙමෙයි කරන්නේ. ඒ හින්දා අපි මෙතන ස්ටොක් watermark කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒත් උඩට මෙතන පල්ලෙහා පේනවා තාම අප්ග්‍රේඩ් කියලා. බය වෙන්න එපා. අපි යමු දෙවෙනියට. in video AI branding. ඒ කියන්නේ in video AI branding watermark එක වැඩිලා නැතුව ගන්න පුළුවන් ඇතුව ගන්න පුළුවන්. නැතුව ගන්න නම් බෑ. අප්ග්‍රේඩ් කරන්න ඕනේ. ඒ හින්දා අපි මේක normal දෙමු. තුන්වෙනියට තියෙන්නේ resolution එක. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ quality එක. ඔයා අනිවාර්යයෙන්ම මේක 1080p download කරගන්න ඕනේ. ඔයා මේක quality product එකක් ඔයා quality video එකක් YouTube එකට දෙනවා නම් අනිවාර්යයෙන් මේක 1080p download කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක විනාඩියක් වුණාට MB 100ක් 110ක් විතර වෙයි 1080p download කරොත්. ඔයා වැඩක් කරනවා වැඩේට බහිනවා අනිවාර්යයෙන්ම 1080p download කරගන්න. දැන් මට මේකේ එහෙම ඕනේ නෑ. මට දැන් මේක ඕනේ 480 තමයි. මට මේක ඔයාලට පෙන්න ගන්න විතරයි ඕනේ. ඒ හින්දා මම මේක 480 ඩවුන්ලෝඩ් කරගන්න දානවා. ඔන්න හරි. ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක දුන්නාට පස්සේ ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. පොඩ්ඩක් අපිට ඉන්න වෙනවා. මොකද මෙයා පල්ලෙහා පොඩි වැඩක් කරනවා. දැන් තමයි ඔයාලට වැදගත් දෙයක් කියන්න තියෙන්නේ. දැන් අපිට මෙයා දෙනවා මෙතන අපේ වීඩියෝ එකට දාන ටයිටල් එකක්. ඒ තමයි මේ උඩ තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේක. එහෙන් පිටින්ම කොපි කරා
වාගේ වීඩියෝ එකේ ටයිටල් එකට මේ ටයිටල් එක දැම්ම ඔයාලට වෙනස් කරන්න ඕන නම් ඒත් ප්‍රශ්නයක් නැහැ වෙනස් කරන්න. නැත්නම් මෙතනින් එහාට මේ වර්ල්ඩ් කියන එකෙන් එහාට ඔයාට මොනවා හරි hashtag ටිකක් use කරලා දානවා නම් ඒ දාන්නත් පුළුවන්. දෙවෙනි එක මං කිව්වා වගේ description එකක් with hashtag මෙතන තමයි යා ඒක ජෙනරේට් කරන්නේ. මේ රීඩිරින් කියන්නේ එයා ජෙනරේට් කරනවා මේ වීඩියෝ එකට අදාළ සියලුම තොරතුරු හා කාරණා සම්බන්ධව පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් hashtag එක. එයා දුන්නට පස්සේ තමයි මෙයා මේක ඩවුන්ලෝඩ් වෙන්න යන්නේ. දැන් ඔයාලට පේන්නේ මෙතන උඩින් අන්න ඩවුන්ලෝඩ් වෙනවා. ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. දැන් බලමු මෙතන. මෙන්න මෙතන. ඔයාලට පේනවා ඇති discover the කියලා වැටෙනවා. අන්න ඒක අපි more කියන එක ක්ලික් කරලා බලන්න. දැක්කද? ලස්සන ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙනවා. ලස්සනම ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙනවා. hashtag ටිකක් එක්ක. hashtag මං හිතන්නේ 6ක් විතර තියෙනවා මෙතන. 5ක් තියෙනවා. ඒ 5 සාමාන්‍යයෙන් unique hashtag. අපිට මේක මෙතනින් කොපි කරලා මෙන්න මෙහෙම කොපි කරලා ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ ඔයා දාන අප්ලෝඩ් කරන වීඩියෝ එකේ ඕනම වීඩියෝ එක ඕනම රේෂියෝ එක තියෙන ඕනම වීඩියෝ එකකට මෙයා මෙතන ජෙනරේට් කරලා දෙනවා. සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ෆ්‍රී. මෙතන ප්‍රොසෙස් එක මේක තමයි මෙතන තියෙන සම්පූර්ණ ප්‍රොසෙස් එක. අපි බලමු ඩවුන්ලෝඩ් කරන වීඩියෝ එක දැන් එඩිට් කරගන්නේ කොහොමද කියලා. ඔන්න එහෙනම් අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක අපිට ඕනේ දැන් එඩිට් කරගන්න. ඒෙන්ද අපි යන්න ඕනේ InShoot app එකට. මේ app එක නැත්තම් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට මේකත් 100% ෆ්‍රී. අපිට ඉෆෙක්ට් මොනවත් මේකේ කිසිම දෙයක් අපිට මේකේ ඕනේ නැහැ. අපි මේකේ ඕනේ just simple edit එකක් ගහගන්න විතරයි. අපි යමු එනම් වීඩියෝ කියන ඔප්ෂන් එකට. ගිහිල්ලා අපි මෙතන ටෙම්ප්ලේට් එක ගමු. new කියන එක. new කියන එකට ගිහිල්ලා අපි මෙතන ඉස්සෙල්ලාම අපි ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එකක් ගමු. ඔන්න අපේ වීඩියෝ එක අපි ටයිම්ලයින් එකට දාගත්තා. අපි මේක පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යමු. ඔයාලට පේනවා මෙතන උඩින් වැටෙනවා පොඩි වෝටර් මාර්ක් එකක්. මෙන්න මේ හරි. මෙන්න මේ උඩින් පේනවාට වීඩියෝ /pop කියලා එකක්. අපි මේක අයින් කරගන්න ඕනේ. කොහොමද අයින් කරගන්නේ? මේ රේෂියෝ එක පොඩ්ඩක් ෆ්‍රේම් එකකින් එළියට පන්නන්න තියෙනවා. අපි ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ පල්ලේ තියෙන ටයිම්ලයින් එක අපි වීඩියෝ එක ක්ලික් කරලා මෙන්න මේක පොඩ්ඩක් zoom කරගන්න විතරයි. මෙන්න මේ හරියට. ඔච්චරයි. වෙන කිසි දෙයක් නැහැ. ඔයාලට වීඩියෝ එක පේනවා. කිසිම දෙයක් නැහැ. ලස්සන වීඩියෝ එකක් අපිට දීලා තියෙනවා. එහෙම එඩිට් කරගත්ත වීඩියෝ එක අපි මෙතන එක්ස්පෝර්ට් කියන ඔප්ෂන් එක දීලා අනිවාර්යෙන් මෙතන රෙසොලූෂන් එක 1080 දාගෙන එක්ස්පෝර්ට් කරන්න ඔයාලා. එහෙම එක්ස්පෝර්ට් කරගෙන කෙලින්ම අර මං කිව්වා වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක ඩිස්ක්‍රිප්ෂන් එකයි ටයිටල් එකයි දාලා ඔයාලට පුළුවන් එක්ස්පෝර්ට් කරගෙන මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරගන්න. එහෙනම් මම මේ වීඩියෝ එකේ අන්තිමට ඒ පොඩි වීඩියෝ හදපු වීඩියෝ එක මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම subscribe කරගන්න, bell icon එක click කරගන්න. එහෙනම් අදට ගියා goodbye. Pack your bags because we're about to explore the globe's most breathtaking cities. First up, Venice, Italy. Imagine gliding through romantic canals with gondolas gently swaying and historic architecture surrounding you. Every corner of this city is like a painting come to life. Next, let's jet off to Kyoto, Japan. Picture serene temples, lush gardens, and vibrant cherry blossoms in full bloom. Kyoto is a harmonious blend of ancient tradition and modern beauty. And finally, our Sydney, Australia. From the iconic Opera House to the stunning Harbour Bridge, this city offers dazzling views, pristine beaches, and a lively atmosphere that will captivate your heart. So which of these cities will you add to your bucket list? Comment below and let us know. And don't forget to like and subscribe for more travel inspiration. See you in the next adventure.